දෙගු කලකට පසු නැවතත් ශ්‍රී ලංකා කණ්ඩෑමට ජාත්‍යන්තර තරගබිමේ කාර්යබහුල තරග කාල සටහනකට මුහුණ දීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් පසුගිය මාස කිහිපය පුරාම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරගබිමේ දිගු විවේකයක් උදා වී තිබුණද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප පළකටම IPL තරගාවලියේදී සහ PSL තරගාවලියේදී උදා වූයේ කාර්යබහුල කාල වකවානුවක්. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩෑම වෙත දිගු විවේක කාලයට තිත තබමින් තවත් නොබෝ දිනකින් එනම් මේ මාස 17 වනදා සිට ජූලි 16 වනදා දක්වා මාසික පමණ කාලයක් බංගලාදේශ කණ්ඩෑම සමගින් දිගු ජාත්‍යන්තර තරග කාල සටහනකට මුහුණ දීමට සිදුවනු ඇති. මෙම තරගාවලියට ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග 3ක් සහ 20 තරග 3ක් ඇතුළත්. ඒ අනුව පළමු ටෙස්ට් තරගයේ මේ මාස 17 වනදාද, දෙවන ටෙස්ට් තරගයේ මේ මාස 25 වනදාද ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර ටෙස්ට් ඉතිහාසයේ පිළිබඳ පරීක්ෂා බැලීමේදී ශ්‍රී ලංකා කණ්ඩෑමට වඩා බංගලාදේශ ටෙස්ට් කණ්ඩෑම පසුවන්නේ ඉතා පහළ ස්ථානයකයි. ඒ අනුව ශ්‍රී ලංකාව සහ බංගලාදේශයේ ටෙස්ට් තරග 26කදී එකිනෙකා හමු වී තිබෙනවා. මෙම තරග 26න් තරග 20කම ජය ශ්‍රී ලංකා කණ්ඩෑම සතු කර ගැනීමට සමත් වී තිබෙනවා. කෙසේ වෙතත් බංගලාදේශ කණ්ඩෑම ශ්‍රී ලංකා කණ්ඩෑමට එරෙහි ජයගෙන ඇත්තේ එක් ටෙස්ට් තරගයක් පමණයි. තරග 5ක් ජය පරාජයෙන් තොරවයි නිමාට පත් වී ඇත්තේ. ශ්‍රී ලංකා කණ්ඩෑම අවසන් වතාවට ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කළේ මේ වසරේ පෙබරවාරි මාස ඕස්ට්‍රේලියා කණ්ඩෑම සමගින්. කෙසේ වෙතත් තරග දෙකකින් යුතු එම ටෙස්ට් තරගාවලිය තරග 2-0ක් ලෙසින් ජයගත්තේ සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩෑම විසින්. මේ අතර බංගලාදේශ ක්‍රිකට් ආයතනය දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා කණ්ඩෑමට එරෙහි ටෙස්ට් සංචිතය නිවේදනය කළා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම වීඩියෝ මුදා හරින මොහොත වන විටත් බංගලාදේශයට එරෙහි ශ්‍රී ලංකා නිල සංචිතය නිවේදනය කර තිබුණේ නැහැ. කෙසේ නමුත් ප්‍රබල වෙනස්කම් රැසක් සහිතව බංගලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් වනු ඇතැයි මේ වන විට ක්‍රිකට් ලෝකයා වෙත වාර්තා වනවා. ඒ අනුව බංගලාදේශයට එරෙහි බොහෝ විට ක්‍රීඩකයන් 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කිරීමට ඉඩ ඇතැයි නිල නොවන මට්ටමේ තොරතුරු වාර්තා වනවා. ඒ අනුව මීට පෙර ටෙස්ට් පිටියෙන් සමුගත් හිටපු නායක සහ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න වෙනුවට ශ්‍රී ලංකා සංචිතය වෙත කලකට පසු නිසාන් මදුස්ක කැඳවීමට වැඩි ඉඩක් ඇතැයි මේ වන විට තොරතුරු වාර්තා වනවා. මේ අතර ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ පිටදඟපන්දිය වන්නන් වන රමේෂ් මෙන්ඩිස්, නිසාන් පීරිස් යන ක්‍රීඩකයන් දෙදෙනාටම පසුගිය කාලයේ බලාපොරොත්තු වූ තරම් සාර්ථකත්වයක් ළඟා කර ගැනීමට නොහැකි වීම නිසා ඔවුන් දෙදෙනාට බංගලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ ස්ථානයන් අහිමි වීමට නියමිත බවට වාර්තා වනවා. ඒ අනුව ඔවුන් දෙදෙනා වෙනුවට තරදු රත්නායක සමගින් නකිල ධනංජය ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය වෙත කැඳවීමට නියමිතව තිබෙනවා. සුපුරුදු පරිදි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතුස් සමගින් දිනේෂ් චන්දිමාල් සංචිතය වෙත ඇතුළත් වනු ඇති. කෙසේ වෙතත් බංගලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගය ඇන්ජලෝ මැතුස් තමාගේ අවසන් ටෙස්ට් තරගය වන බව මීට පෙර නිවේදනය කළා. ඒ අනුව ඇන්ජලෝ මැතුස් පළමු ටෙස්ට් තරගෙන් අනතුරුව ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදීමට නියමිතයි. මීට අමතරව පැතුම් නිසංක, කමදු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, ඕසද ප්‍රනාන්දු, ප්‍රභා ජයසූරිය වැනි ක්‍රීඩකයන්ද බංගලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය වෙත සුපුරුදු පරිදි ඇතුළත් වනු ඇති. මීට අමතරව ඕස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා සංචිතය වෙත ඇතුළත් වී සිටි ජෙප්‍රි වැන්ඩසේද බංගලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් බොහෝ විට ඉවත් වනු ඇතැයි තොරතුරු වාර්තා වනවා. ඒ අනුව බංගලාදේශ කණ්ඩායමට එරෙහි නම් කරනු ඇතැයි වාර්තා වන 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය වන්නේ නායක ධනංජය සිල්වා, පැතුම් නිසංක, නිසාන් මදුස්ක, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිවුස්, කමිදු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, ඕසද ප්‍රනාන්දු, ලහිරු උදාර, සදීර සමරවික්‍රම, සොනාල් දිනූස, ප්‍රභා ජයසූරිය, අකිල ධනංජය, තරදු රත්නායක, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර යන ක්‍රීඩකයන්. පෑම්පෑ අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම නිවැරදි ක්‍රිකට් තොරතුරු ඉක්මනින් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.